හරි. ළමයි මේ ප්‍රැක්ටිකල් එකේදී අපි කතා කරන්නේ ශාක ප්‍රචාරණය සම්බන්ධව තියෙන ප්‍රැක්ටිකල්. එතකොට බද්ධ කිරීම, අතු බැඳීම සහ අතු කැබැල්ලක් තෝරා ගැනීම, ඊට පස්සේ සුඩ්‍ර ප්‍රචාරණය කියන ප්‍රැක්ටිකල් ටික අපි කතා කරනවා. හරි. ඉස්සෙල්ලා අපි ටිකක් ලොකු එකේ ඉඳන් අපස්සට යා සුඩ්‍ර ප්‍රචාරණය සඳහා පූර්වකයක් පිළියෙල කර ගැනීම කියලා ඔයාලට ප්‍රැක්ටිකල් එකක් තියෙන්න පුළුවන්. එතකොට ළමයි මෙන්න මේ විදිහට කෙසෙල් වලින් සකස් කරගත්ත පූර්වකයක් ඔයාලට තියෙන්න පුළුවන්. හරිද? එතකොට මේක පටකරෝපන මාධ්‍යයේ ආමුකුලනය කිරීම සඳහා අවශ්‍ය තත්ත්වයට පත් කිරීම තමයි මේකෙදි තියෙන්නේ. හරි. ඉස්සරහා මේ ක්‍රියාවලිය ගත්තන් පස්සේ මේක තමයි පූර්වකය වෙන්නේ කඳ කොටසත් මුල් කොටසත් දෙකම ආවරණය වෙන පරිදි ලබාගත් පූර්වක කොටසක්. හරි. මේකෙදි ළමයි මේ පූර්වකය සකස් කරනකොට විශේෂම ග්ලව්ස් දාන්න. ඊට පස්සේ කැපීම සිදු කරනවා. කැපීම සිදු කරන්නේ අපි සැත්කම් පිහි සහ ඊට පස්සේ ඇල්ලීම සිදු කරන්නේ දැහි අඬු යොදාගෙන. හරිනේ? මේ සැත්කම් අඬු යොදාගෙන තමයි මේවා කරන්නේ. ස්කැල්ප් සහ ඊට පස්සේ ෆෝසෙට් එක. හරි ෆෝසෙට් එක යොදාගෙන අපි ඇල්ලීම කරනවා. ස්කැල්ප් එකෙන් ස්කැල්ප් බේඩ් එකෙන් අපි කැපීම සිදු කරනවා. හරිද? හරි. ඊට පස්සේ ඉස්සෙල්ලාම කරන දේ තමයි මෙහෙම පූර්වකේ ගන්නවා. පූර්වකේ මේ වගේ දා සකස් කරලා දීලා ඇති. ඒතර ඉස්සෙල්ලාම කරන්න ඕනේ ළමයි මේක ක්ලෝරෙක්ස් ද්‍රාවණයක ක්ලෝරෙක්ස්. හරිද? ක්ලෝරෙක්ස් ද්‍රාවණයක් ඇති. එතන නැත්තම් සකස් කර ගන්න ඕනේ ක්ලෝරෙක්ස් ද්‍රාවණයක්. එහෙම සකස් කරගත්ත ක්ලෝරෙක්ස් ද්‍රාවණය මෙහෙම ගිල්වීම සිදු කරලා හොඳට මේ පිට පොඩක් ක්ලෝරෙක්ස් වලට තමයි මේකේ පෘෂ්ඨයේ විස බීජ නාශනයක් වෙනවා. සේදීමක් සිද්ධ වෙනවා. හරිද? පිලිස්සීමක් වගේ එකක් වෙනවා. දැන් ක්ලෝරෙක්ස් ද්‍රාවණයෙන් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ අපේ ඊළඟට දානවා ළමයි ආශ්‍රිත ජලය. හරි? ආශ්‍රිත ජලය පුරාදන්ලම ඇත්තම ක්‍රියාවලිය දින කරන්නේ ඉස්සර ක්ලෝරෙක්ස් වලින් සෝදනවා. ඊට පස්සේ විස බීජ නාශක දීරයක් ගිල්ලනවා. විස බීජ නාශක දීරයක් ගිල්ලලා පොඩි වෙලාවක් තියෙනවා. ඊට පස්සේ ආශ්‍රිත ජලයෙන් සේදීම කරනවා. ආශ්‍රිත ජලයෙන් සේදීම කරලා අරගෙන යනවා ලැමිනිෆෝ කැබිනට් එකට නැත්නම් අනාවර්ත ප්‍රවාහ කැබිනට් එකට. අපි හිතමු දැන් මේක තමයි අනාවර්ත ප්‍රවාහ කැබිනට් එක කියලා. එතකොට අනාවර්ත කැබිනට් වේදී පූර්වකයක් විදිහට අපි හදා ගන්නවා ඒ අදාළ කොටස අවශ්‍ය විදිහට. හරි? ඊට පස්සේ අවසානයේදී ඒක ජීවාණුහරණය කරපු ආශ්‍රිත ජලයෙන් සෝදනවා. හරිනේ? පැහැදිලිනේ? එහෙනම් මතක තියාගන්න මේ ඉස්සෙල්ලාම ක්ලෝරෙක්ස් වලින් සෝදනවා. ඊට පස්සේ සෝදන්න ඔයාලා ඇල්කොහොල් වලින් ඊට පස්සේ සෝදන්න ආශ්‍රිත ජලයෙන් අවසානයේදී ජීවාණුහරණය කරපු ආශ්‍රිත ජලයෙන් සහ ඇල්කොහොල් වලින් සෝදලා අපිට පූරකයක් විදිහට හදාගන්න පුළුවන්. එහෙනම් ඔය සේදීමේ පියවර ඔය විදිහට කරන්න. හරි. මම කියලා දෙන්නම් මේක කොහොමද පූර්වකයක් විදියට සකස් කරගන්නේ කියලා. ළමයි ඉස්සෙල්ලා මේක මෙහෙම තියනවා. තියනකොටම ළමයි ඉස්සෙල්ලාම ගන්නෙ මෙන්න මේ ෆෝසෙට් එක යොදාගෙන. හරි? ඒතර ෆෝසෙට් එකෙන් මෙහෙම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මෙහෙම මැදට මෙහෙම ඇනලා ගන්න පුළුවන් ළමයි. සාමාන්‍ය මැදට ඇනලා ගන්න බැරි නම් පොඩි එකක් නම් තියෙන්නේ ඇනලා ගන්න යන්න එපා. කොයිම වෙලාවකවත් අතෙන් අල්ලන්න එපා. මේක හරියට නම් ගන්න ඕනේ මෙන්න මේ දෙපැත්තෙන්. දෙපැත්ත මෙහෙම අල්ලලා මෙන්න මේ විදිහට තමයි ගන්න ඕනේ. හරි? ලොකු ශාකයක් නම් තියෙන්නේ මේ මෙන්න මේ විදිහට ලබා ගැනීම කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙහෙම සත්කම් පිහි අරගෙන හරි මේ වගේ සත්කම් පිහි තියෙනවා මේකට තලයේ දාගෙන ගන්න පුළුවන්. සත්කම් පිහි අරගෙන ළමයි මේක අපි පොඩි කුඩා කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලම අපි දා ගන්නවා. කටුන් ටිකක් දා ගන්නවා. හරි? මේ එක එක පතුරු ගලවනවා ළමයි. අපි අතෙන් අල්ලන්නේවත් නෑ ළමයි. අතෙන් අල්ලන්නේවත් නෑ මේක. මේ විදිහට ඉවත් කර ගන්නවා කුඩා වෙන්න. ඇයි අතෙන් අල්ලන්නේ නැත්තේ? සුද්ධජීවී ඉන්නේ නේද? සුද්ධජීවීන් අතේ ඉන්න පුළුවන්. ඒක නිසා සුද්ධජීවී රහිතව තමයි මේ දේ කරන්නේ. ඒක නිසා මෙහෙම ගලව ගැනීම කරන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණය දක්වා මෙහෙම කපා ගැනීමත් කරනවා. ඒ ගෑවෙන්නේ නැති වෙන්න කපා ගැනීම කරන්න ඕනේ. ටිකක් අමාරුයි. ඉතින් කරන්න දෙයක් නැහැ.
එහෙම පොඩි ඒකකයක් දක්වා හදා ගන්න ඕනේ. මේ තරම් ලොකු එකක් ඔයාලට දෙන්නේ නැති වෙයි. සාමාන්‍ය අඩු කරලා දෙයි. එහෙමනොත් මෙහෙම කපා ගන්න ඕනේ. හරි? හරිනේ. මේ විදිහට තමයි කපන්න ඕනේ. මෙහෙම කපන්න ඕනේ. මම වෙලාව යන නිසා පොඩ්ඩක් ඉක්මනින් කරන්න ඕන නිසා ළමයි මේ ඔය කපා ගැනීම ඔය විදිහට කරන්න ඕනේ. මේ වගේ පිහියක් කරගෙන මම මෙහෙම කපා ගන්නවා. ඔයාලා ඒක කරන්න යන්නේ නැහැ. හරිද? ඔයාලා සත්කම් පිහියම තමයි කපා ගන්නෙ. හරි? මේ විදිහට මම අඩු කර ගන්නවා. හරි? මේ විදිහට අඩු කරගත්තා. ඊට පස්සේ ඒ වගේම තමයි ආය අතන සිදුරු කරලා පස්සේ ළමයි ආයෙ කොහෙවත් සිදුරු කරන්න යන්න එපා. මේක හරියට අල්ලගන්න. මේ විදිහට බ්ලේඩ් මේ අපි ගත්ත සැත්කම් පිහියෙම මේකත් කපා ගැනීම කරන්න ඕනේ. හරි? කපා ගැනීම මෙන්න මේ විදිහට කරන්න ඕනේ. අයින් කරගන්න එක. බ්ලේඩ් එකෙන් මගේ මේක කැපෙන්නේ නැහැ. ඒක මම මේ වෙනම පිහියක් ගත්තේ. මේ විදිහට මේ පොතු ගලා ගැනීම කරනවා. හරි? ටිකක් අමාරුයි තමයි ඉතින් මොනා කරන්න. දැන් මම පටක රෝපණය කරලත් මට මේ ටිකක් දැන් අමතකයි. අමතක කියන්නේ මේ අතර හුරු නැහැ. හරි? මේ එතකොට ඔයාලා පළවෙනි පාරට කරන නිසා ටිකක් අමාරු වෙයි. හරි කරන්න වෙනවා ළමයි. කොයිම වෙලාවකවත් අපි අතින් ගැලවීමක් කරන්නේ නැහැ. හරිනේ? මේ විදිහට අපි වෙන් කරගන්නවා පූර්වකය. හරි. තව කොටසක් දක්වා ගලව ගමු අපි. මෙහෙම පෙති වෙන විදිහට ගලව ගන්නවා. මේක ඇතුලේ තමයි ළමයි තියෙන්නේ මොකද්ද? විභාජක පැටකේ තියෙන මෙන්න මේ කඳ කොටසයි මුල් කොටසයි අතර. හරි? ඒක තමයි අපි මේ ගන්න යන්නේ. ඒකම ගන්න බෑ ළමයි සාමාන්‍ය. ඒක නිසා අපි පූර්වකේ මේ විදිහට මේ අඩු කරගෙන ගිහලා පූර්වකය සකස් කරගන්න. ඔයාලා මේ පටකරෝපණයේදී ඔයාලා තියරි වලදී ඉගෙන ගන්න නැතිනේ පූර්වකය කියලා එකක්. දැන් අපි මේ පූර්වකය කියන්නේ මෙන්න මේකට තමයි ඉතින් ළමයි. හරිද? හරි. දැන් අපි මේ තාක් දුර ඇති වෙයි ගොඩක් දුරට. තව ටිකක් ඉතින් කපා ගන්න තියෙනවා හොඳයි. මෙහෙම අපි ගාන්ට ළමයි හදා ගන්නවා මෙහෙම මුල් කොටස මෙහෙම පාදස්තය හදා ගන්නවා අපි මේ විදිහට මෙහෙම පාදස්තය හදා ගන්නවා. තව එකක් ගලා ගමු අපි. තීරු ගහගෙන පිටි පිටි ගලවන්න දෙන්නවා. එහෙම ගලව ගන්න තියෙනවා. ඩැමේජ් වෙන්නේ නැතුව ගලව ගන්න ඕන ළමයි ඈ. අංක 1 ඒක. ඩැමේජ් කරන්නේ නැහැ අපි. හරි. ආ. මෙහෙම පාදස්තය සකස් කරගත්තා. ඊට පස්සේ තමයි මෙන්න මෙහෙම ගානට කපලා දානවා. අවසානයේ අපි හදා ගන්න ඕනේ මෙන්න මේ වගේ කොටසක්. නේ? මෙන්න මේ වගේ කොටසක් හදා ගන්න. බලන්න මේ තියෙන්නේ. මේක තමයි පූර්වකය වෙන්නේ මේ. පූර්වකය. මේක තමයි අපි මොකේද? මෙහෙම අරගෙන
සකස් කරගත්ත පූර්වකය. හරි. අතින් අල්ලන්නේ මම ඔහොම කරාට ජෑම් බෝතල් වගේ තියෙනවා. ජෑම් බෝතල් දන්නව නේද? ඒ වගේ ජීවාණුහරණය කරපු ජෑම් බෝතලයක දාලා තියෙනවා මේ මොනවාද? පටකරෝපන මාධ්‍ය සකස් කරලා තියෙනවා. ඒගාර් මාධ්‍ය. ඒගාර් මාධ්‍ය මත ආමුකුලනය කරනවා අනවත ප්‍රවාහ කැබිනට්ටුවේදී මෙන්න මේක ඇතුළට. හරිනේ. එහෙනම් ඒක තුල තමයි මේ ඊට පස්සේ අංකුර වැඩෙනවා. අංකුර වැඩිලා ඉවරට මුල් වර්ධනය වෙනවා. ඒක තුලදී තමයි වෙන්නේ. හරිනේ. එතකොට ළමයි ඔන්න සේදීමේ ක්‍රියාවලිය මතක තියාගන්න. සේදීමේ ක්‍රියාවලියෙන් පස්සේ මෙහෙම පූර්වකය සකස් කිරීම තියෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට ඔන්න ජෑම් බෝතලයක් වගේ ඇතුලේ පටකරෝපන මාධ්‍යයක් දීලා තියෙනවා නම් ඒක තුල මෙහෙම මේ ආමුකුලනය කරන්න ලොකු දෙයක් නෑ. මෙහෙම අල්ලලා අපි ඍජුව මෙන්න මෙහෙම ෆෝසෙට් එක තියාගන්නවා. හරි. මෙහෙම අතෙන් අල්ලන්න යන්න එපා ඈ. හරි. මෙහෙම ඍජුව තියාගෙන හිතන්න මේක පටකරෝපන මාධ්‍ය කියලා. මේක තුල මෙහෙම ටිකක් සිදුරු කරලා ගිල්ලනවා. ගිල්ලලා මෙන්න මේ විදිහට තියනවා. හරි. තියලා මූඩේ වහන්න. මූඩේ වහලා ඊට පස්සේ කරන්නේ අපි අරගෙන යනවා කොහෙටද? රෝපණ කාමරයට. පටක රෝපණ කාමරයට අරගෙන යනවා. ඒක තුල තියෙනවා අවශ්‍ය කාල සීමාව වෙනකන් අංකුර වර්ධනය සඳහා. පැහැදිලිනේ? එහෙනම් ඔය විදිහට තමයි පූර්වකයක් ක්ලියර් කරගන්නේ. හරි. හරි. ඊට පස්සේ සාගපචාරණේ අනිත් ප්‍රැක්ටිකල් ටික ගැන අපි කතා කරනවා ළමයි. ඉස්සෙල්ලා අපි ඔයාලට බද්ධයක් දුන්නොත් මෙන්න මෙයාගේ අඹ වගේ ශාකයක් එක්ක බහුවාර්ෂික ශාකයක් වගේ එක්ක බද්ධයක් දුන්නොත් විශේෂයෙන්ම ලොකුවටම කරන්නේ මේ වැඩියෙන්ම කරන්නේ ළමයි අපි මේ රිකිලි බද්ධය. එතකොට මේ ශාකය සඳහා රිකිලි බද්ධයක් කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඉස්සරහ ළමයි මේක නම් ග්‍රාහක පැලය. හරි. මේක තියෙනවා ග්‍රාහක පැලය. ඊට පස්සේ තියෙනවා අනුජ පැලයක් තියෙන මොකක් හරි අඹ ශාකයකින්ම වෙන්නත් පුළුවන්. නැත්නම් අපිට වෙනත් ශාකයකින් ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම අනුජ පැලය. ඒතර ග්‍රාහකය ගත්තොත් එහෙම ළමයි ග්‍රාහකය සාමාන්‍යයෙන් හොඳ ලක්ෂණ වලින් සමන්විත වෙන්න ඕනේ. නේද? අපි තියරියලි කතා කරනවා ග්‍රාහකයේ හොඳ මූල මණ්ඩලයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ රෝග වලින් තොර වෙන්න ඕනේ. කියලා කතා කරනවා. ඒ වගේම තමයි අනුජයත් ගත්තොත් එහෙම අනුජය සංගත වෙන්න ඕනේ ග්‍රාහකයාත් එක්ක. එතකොට පෙර කන්නේ පළදරුව වෙන්න ඕනේ. හොඳ නිරෝගී වර්ධනයක් තියෙන්න ඕනේ. හරිද? එතකොට ළමයි මේ රිකිලි බද්ධයේදී අපි ග්‍රාහකයා සහ අනුජයත් තෝරාගැනීමේදී ග්‍රාහකයේ වර්ධනයත් සාමාන්‍ය පැන්සලක ප්‍රමාණයටත් අනුජයේ වර්ධනයත් සාමාන්‍ය පැන්සලක ප්‍රමාණයටත් වෙන විදිහට තමයි තෝරා ගැනීම කරන්නේ ග්‍රාහකය සහ අනුජය. හරි. ඉස්සලම අපි ග්‍රාහකය අරගෙන ග්‍රාහකයේ සෙන්ටිමීටර් 30 මේ සෙන්ටිමීටර් 15ක් පමණ පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර් 15ක් පමණ හරියට මල් ඩොලර් අරගෙන මයින් යන්න ඕනේ. තමයි දලාදාසියෙන් මෙන්න මෙතනින් වගේ අපි කපා ගන්නවා සෙකටීරිය ආධාරයෙන්. හරි. ඔන්න ග්‍රාහකය කපා ගත්තා. හරි. ඉස්සලා තමයි මේ ග්‍රාහකය කපාගෙන ඊට පස්සේ අපි අනුජය සකස් කර ගැනීම කරන්න ඕනේ. අනුජය ළමයි පත්‍ර එහෙම වැඩි නම් පත්‍ර ටිකක් අඩු කරගන්න. ඊට පස්සේ කොළ ප්‍රමාණය වැඩි නම් කොළ ටිකක් අඩු කරගන්න එක හොඳයි. මොකද වැඩි උත්සේදනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා කොළ ටිකක් අඩු කරගන්නවා නම් ඒක හොඳයි. ඊට පස්සේ ළමයි මෙන්න මෙහෙම සකස් කරගත්තා. අපි අනුජ මේ විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණය අනුජය සාමාන්‍ය ප්‍රමාණයක් කපා ගත්තා. ඊට පස්සේ අපි ගන්නවා බද්ධ පිහිය. හරි. බද්ධ පිහිය වලට තියෙන්න පුළුවන්. නැත්නම් මොකද තියෙන්න පුළුවන්? ටේප් කටර් එකක් තියෙන්න පුළුවන්. නැත්නම් මේ වගේ පිහියක් තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේකේ ළමයි අපි දාගන්නවා සෙන්ටිමීටර් දෙකක් තුනක් වගේ ප්‍රමාණයෙන්. මෙන්න එහෙම පැතලියට හරි. ඔයාලා දන්නවා මේක. මේ විදිහට පැතලියට අපි ශූන්‍යයක් වගේ දෙපැත්තෙන් සකස් කර ගන්නවා සෙන්ටිමීටර් දෙකක් තුනක් වගේ ප්‍රමාණයක සිට. එකපාරම කපා ගන්න තියෙනවා. හොඳයි ළමයි. එහෙනම් සකස් කරගත්ත එක ගත්තොත් එහෙනම් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. බලන්න මෙන්න මේ විදිහේ හැඩයක් තියෙනවා. හරි. ඊට පස්සේ මේ පැලුම මේක තුළ පැලුමක් දානවා. අපි පැලුම් රිකිලි බද්ධ දෙන කරන්නේ. පැලුම් ළමයි සාමාන්‍ය සෙන්ටිමීටර් 4ක් 5ක් වගේ
ගැඹුරට යනකම් මේ පැලුම දානවා. හරි. මීට වඩා වැඩියෙන් දාන්න. එච්චරයි සෙන්ටිමීටරම ගණන් නෙමෙයි මීට වඩා වැඩියෙන් දාන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ දෙන්නා මෙහෙම පැලුම තුලින් සම්බන්ධ කරනවා. සම්බන්ධ කරාට පස්සේ තනි ශාකයක් විදිහට තියෙනවා. ඊට පස්සේ අපි ගන්නවා බද්ධ පටේ. බද්ධ පටේ අරගෙන බද්ධය වැඩිම කරන්න ඕනේ කොහේද කොහෙද? පහළ සිට ඉහළට. පහළ සිට ඉහළට වෙලීම කරන්න ඕනේ. ඇයි ඒ ජලය වැටුනොත් එහෙම ජලය මොනවාද වෙන්න පුළුවන්? ජලය මේක තුළට ගිහිල්ලා මේ බද්ධය අසාර්ථක වෙන්න පුළුවන් ටිකක්. අයියෙන් බද්ධ පටයෙන් බැඳ ගැනීම කරන්න පුළුවන් අපිට මෙන්න මේ. හරිද? හරි. ඒතර බද්ධ කිරීම ගැන ගත්තොත් එහෙනම් බද්ධ කිරීම ඔය රිකිලි බද්ධය තමයි ඔය අපි මේ කතා කරේ. අවසානයේ බද්ධයට ඉහළින් පහළින් නෙවෙයි ඉහළින් මෙන්න මේ විදිහට ගැටයක් යොදන්න ඕන. හරි? ඊට පස්සේ දැන් බද්ධ කරපු පැලේ මෙහෙම තියෙනවා නම් සමහර වෙලාවට තියෙන පුළුවන් නයි පොලිතීන් එකක්. පොලිතීන් බටයක් වගේ එකක්. පොලිතීන් බටයම මේ පොලිතීන් බටය අරගෙන මේක තුලට දෙහිම දාන්න. හරි? අවලට මතකද සරල සූර්ය ප්‍රචාරක ව්‍යුහ. සරල සූර්ය ප්‍රචාරක ව්‍යුහයක් විදිහට පොලිතීන් බටය අරගෙන මේක තුළට දාන්න මේ පැත්තෙන් සීල් කරන්න පත්‍ර පොලිතීන් බටය ගෑවෙන්නේ නැති වෙන්න හදා ගන්න ඊට පස්සේ මේ පැලේ හැම යනවා නම් කෝරක් වගේ ගහලා හදා ගන්න. එච්චර ලොකුවට සමහරවට එන්නේ නැතුව එයා හදිසි ආවොත්වත් ඒ විදිහට කරන්න. ඔය අපි කතා කරේ පැලුම් රිකිලි බද්ධය සිදු කරන ආකාරය. පැහැදිලිනේ? පැලුම් රිකිලි බද්ධය කොහොමද සිදු කරන්නේ කියලා. හරි. ඊට පස්සේ අපි ඊළඟට කතා කරමු අංකුර බද්ධය කොහොමද සිදු කරන්නේ කියලා. හරි. ඊළඟට අපි කතා කරන්න ළමයි මෙන්න මේ වගේ ශාකයක් දීලා තියෙන පුළුවන්. මම මේ පොඩ්ඩක් zoom කරා. පැලුම් රිකිලි බද්ධය පෙන්වන්න ඕන නිසා මේ අංකුර බද්ධය පෙන්වන්න ඕන නිසා එතකොට මේ තියෙන ළමයි දෙහි ශාකයක්. ඒතර දෙහි ශාකයකට දොඩම් කුලේ වගේ ශාකයක් සම්බන්ධ කරන්න පුළුවන්. හරිද? සිට්‍රස් කුලේ ශාකයකට සිට්‍රස් කුලේ ශාකයක්. එතකොට ළමයි අපි මේ බද්ධ කිරීමට යොදාගන්නේ අංකුර බද්ධයේ T බද්ධය. ඒතර T හරස් කැපුමක් මගින් තමයි බද්ධ කිරීම කරන්නේ. හරිද? හරි. එතකොට ඉස්සෙල්ලාම ළමයි අපි සකස් කරගන්න ඕනේ ග්‍රාහක අනුජය සකස් කරගන්න යද්දි ළමයි අපි ගන්නේ අනුජය විදියට අංකුරයක්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම අනුජයක් තියෙනවා. මේ අනුජයේ මේ රිකිල්ලක් තියෙනවා ළමයි රිකිල්ලේ තියෙනවා අංකුර ඇවිල්ලා මේ. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා අංකුරයක් මේ. මෙතන තියෙනවා අංකුරයක්. දැන් අපි ඉස්සෙල්ලා මෙන්න මේ අංකුරය මෙන්න මේ විදිහට පලිහක් විදිහට අපි කපා ගැනීම කරන්න ඕනේ. හරි ප්‍රවේශමෙන් මෙන්න මෙහෙම පලිහක් විදිහට මේ බලන්න ළමයි. අංකුරය කපා ගැනීම කරා. මේ තියෙන අංකුරය. හරි? අංකුරය තියෙනවා. එතකොට මේ අංකුරය අපේ අරගෙන මේ විදිහට කපා ගැනීම කරන්න පුළුවන්. අපිට අවශ්‍ය ප්‍රමාණයට දැන් මේක දිග වැඩි වුණානේ. ඒක නිසා මෙන්න මේ විදිහට ඔන්න අංකුරය සකස් කරගත්තා. මේ බලන්න. මේ තියෙන අංකුරය. ඔය අංකුරය. ඊට පස්සේ අපි මේක පැත්තකින් තියාගෙන ග්‍රාහකය සකස් කරගන්න ඕනේ. ග්‍රාහකයේ ළමයි අපි යොදන්න ඕනේ කොහොමද T අකුරක් හැඩයට. හරිද? T අකුරක් හැඩයට යොදන්න ඕනේ. මෙන්න මේ විදිහට ගත්තොත් T අකුරක් ඔන්න T අකුර අපි යටිකුරු T යොදමු. මෙන්න මෙහෙම T අකුරක් යොදලා පහළට කැපුමයි තිරස් කැපුමයි හරස් කැපුමයි විදිහට. එතකොට ඊට පස්සේ මෙන්න මේ කැපුම් දෙක සම්බන්ධ වෙන තැනින් පොඩ්ඩක් පිහිටුඩ ඇතුල් කරලා ඒක මෙහෙම ඉස්සීම කරනවා. හරි? මෙන්න මෙහෙම ඉස්සීම කරගන්න ඕනේ. මේ බා මෙන්න මේ විදිහට හරි මේවා යන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට ඉස්සීම කරගත්තා. ඉස්සීම කරගෙන ළමයි මෙන්න මේ අංකුරය හරියට බලලා මෙන්න මේ විදිහට මේකට ඇතුල් කරගන්නවා රඳව ගන්නවා මේ මේකේ මෙන්න මේ විදිහට රඳව ගත්තා. හරි? ඇතුල් කරගන්නවා. රඳවගෙන දැන් අපි මොනවද ගන්නෙ?
බද්ධපටි ගන්නවා. බද්ධපටි අරගෙන පෙරසේම කොහෙන්ද? පහළ සිට ඉහළට වෙලීම කරනවා. මේ ඉස්සෙල්ලාම මේකත් එක්කම අංකුරයත් එක්කම වෙලනවා. ඒක ගැටලුවක් නෑ. ටික දවසකට පස්සේ ළමයි ආයේ බද්ධපටිය ගලවලා අංකුරේ කොටස මේ අංකුරේ හැදෙන කොටස එළියට තියෙන්න මේ විදිහට බලන්න. වෙරලා අවසානයේ මොකද කරන්නේ? මේ අංකුරයට ඉහළින් බද්ධයට ඉහළින් අපි ගැට යෙදීම සිද්ධ කරනවා. හරිනේ? එහෙනම් මේක තමයි අංකුර බද්ධයේදී කරන්න. මේ විදිහට ගැටයක් යොදනවා. එච්චරයි. හරි. ඒත් එකම ළමයි මේකටම අපි සිදු කරමු. මොකද්ද මේ අපි කතා කරමු ළමයි මේ අතු බැඳීම කරන්නේ කොහොමද කියලා වායව අතු බැඳීමක්. හරි. ඊට පස්සේ ළමයි මේකටම අපි සිදු කරමු මේ අතු බැඳීමක් කොහොමද කරන්නේ කියලා. එතකොට ඔයාලා දන්නවා ඉස්සෙල්ලාම අතු බැඳීමක් කරනකොට ළමයි අතු බැඳීමක් කරන්නේ ඇයිද? නව ශාකයක් ලබා ගන්න මව් ශාකයේ තිබියදීම. හරිනේ? එතකොට මේකදී ඉස්සෙල්ලාම අපි තෝරගන්නවා අතක්. ඒ අත තෝරගෙන අපි පොතු වලලු ගැසීමක් කරනවා මෙන්න මේ විදිහට පොතු වලයක් ඉවත් කරගන්නවා. මොකද අපි මේකට තැම්පත් කරනවා ළමයි මුල් ඇද්දවීම සඳහා කොහොබත් මාධ්‍යයක් කොහොබත් එක්කල කොහොබත් මාධ්‍යයක් එක්කල කොහොබත් මාධ්‍යයේ හරහා තමයි මුල් ඇද්දවීම සිද්ධ කරන්නේ. එතකොට අපි මෙන්න මේ විදිහට පොතු වලයක් ඉවත් කරගන්න. එහෙම අපි දාරයක් යොදලා හරස් කැපුම් දෙකක් යොදනවා වලලු දෙකක්. ඊට පස්සේ මේ දෙක සම්බන්ධ වෙන විදිහට මෙහෙම මේ සිරස් කැපුමක් යොදලා මේක පොතු වලය මෙන්න මේ විදිහට ඉවත් කර ගන්නවා ළමයි. දැන් සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරික වශයෙන් කරනකොට ළමයි මම දැකලා තියෙනවා මේක මෙහෙම වලයක්ම ඉවත් කර ගන්න ඕනේ නැහැ නිකන් මේ සීරුවත් ඇති. හරි? මම ඔය වැඩ කරපු පළතුරු පර්යේෂණ ආයතනයේ එක ගොවි මහත්තයෙක් හොයාගෙන තිබ්බා මේ දෙලුම් වගාවට අදාළව මේ කොහොමද ඒක සීරීමක් මගින් ලේසි. හරි? සීරීමක් මගින් ලේසි ඒ වලලු ගැසය ගන්න. හරි? ඊට මේ වලල්ලක් විදිහට අයින් කර ගන්න ඕනේ. වලයක් විදිහට හරි පරිස්සමෙන්. හරි? මේ විදිහට අතෙන් ඉවත් කර ගන්නවා. වල මේකෙන් ඉවත් කර ගන්නවා නේ. පිහියම තමයි බද්ද පිහියම තමයි ඉවත් කර ගන්නවා. හරි? මෙහෙම අපි ඉවත් කරගත්තා. මේ විදිහට වලයක් එන විදිහට ඉවත් කරගත්තා. මේ පැත්තෙමුත් ඒ විදිහටම ඉවත් කර ගන්න ඕනේ. හරිනේ? අපි ඉවත් කරගත්තා කියලා හිතමුකෝ. මේ විදිහට ඉවත් කරගන්න. හරි. දැන් මේ ඔක්කොම කරන්නේ ආදර්ශනය කිරීමක් විතරයි. මේ ඇත්තටම කරන දේවල් නෙවෙයි ළමයි. බලටත් පුරුදු වෙන්න කරන්නේ. ඊට පස්සේ ගන්නවා ළමයි කොහොබත් අරගෙන ඒක හොඳට මිශ්‍ර කිරීම මේ ජලය යොදලා මිශ්‍ර කිරීමක් කරන්න ඕන. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉටි කවරයක් අරගෙන කොහොබත් මාධ්‍ය ඒ හොඳට තෙත් කරපු කොහොබත් මාධ්‍ය මෙන්න මෙහෙම අපි නිකන් තියා ගන්නවා. හරි. මෙන්න මෙහෙම නිකන් හිතමුකෝ මේ මොකද්ද? අර රොටියක් හදන්නේ. ඒ වගේ තියා ගන්නවා මෙහෙම. හරි. හරි. ඊට පස්සේ මෙහෙම තියාගෙන අපි මෙන්න මෙතනට ගිහිල්ලා පොතු වලේ ළඟට ගිහිල්ලා මෙන්න මේ විදිහට ගුටියක් විදිහට හදනවා විදිහට මෙන්න මෙහෙම හද කිරීම කරනවා. හද කිරීම කරලා මෙන්න මේ දෙපැත්තෙන් මෙහෙම පොලිතීන් එක මෙහෙම අඹර ගන්නවා. මෙහෙම අඹර ගන්න. හරි? ඊට පස්සේ මේ වගේ 2 ස්පිනෝල් එකක් අරගෙන මේ දෙපැත්ත මෙහෙම බැඳ ගන්න පුළුවන්. හරි? මෙහෙම බැඳ ගන්න පුළුවන් දෙපැත්තෙන්. ගැලවෙන්නේ නැති වෙන්න මෙහෙම බැඳ ගන්න. හොඳට බැඳ ගන්න පුළුවන්.
මම මේකෙම ගන්නවා එකටම. ඔයාලා ලස්සන මේ ගැට ගැසීම් කරගන්න. හරිද? ඔයාලට තියරි කියලා දුන්නොත් පස්සේ නැත්නම් කරන විදිය කියලා දුන්නොත් පස්සේ මේක කරගන්න පුළුවන්. මේක දැන් මේ වගේ ලස්සනක් බලන්න එපා. මේ වැඩේ කරගන්නනේ කොහොම හරි ඕනේ නේද? එදා හරි. මේව තමයි මේ බලන්න ගුටියක් විදියට සකස් කරගත්ත අතු බැඳීම. පැහැදිලිනේ? හරි. එතකොට එහෙනම් ඔය තමයි අතු බැඳීමේ ප්‍රැක්ටිකල් එක. එතකොට ඔය කතා කරලා ඉවරනවා අපි මේ අතු බැඳීමේ ප්‍රැක්ටිකල් එක. ඊට පස්සේ බද්ධ කිරීම ගැන කතා කරා, පූර්වකයක් හදා ගන්න විදිය ගැන කතා කරා. ඊට පස්සේ මේවා මේ විදිහට කරාම ගැටලුවක් නෑ ළමයි. ඔයාලට ගන්න පුළුවන් සම්පූර්ණ ලකුණු. ඊට පස්සේ මේ ආස්පස් කරන ඒවා කරන්න ඕනේ අනිවාර්යයෙන්. මේවා පොදු කරුණුනේ. හරිද? ඒවා එකින් එක ආයි කියලා දෙන්න අවශ්‍ය නෑනේ නේද? හරි. ඊට පස්සේ අවසානයේ ළමයි සමහර වෙලාවට තියෙන පුළුවන් අතු කැබලි කිහිපයක් දීලා තියෙන පුළුවන්. හරි. හිතන්නකො මෙන්න මේ වගේ අතු කැබලි කිහිපයක් දීලා අතු කැබලේ සිටවීම තමයි ඔයාලගේ ප්‍රැක්ටිකල් එක. එතකොට ළමයි ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ තමයි බඳුන සකස් කරගන්න ඕනේ, මාධ්‍ය සකස් කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම බඳුනක් අරගෙන ඊට පස්සේ ඒකට අපි දානවා වැලේ, ඊට පස්සේ කොහොබත් තියෙනවා කොහොබත් හරි වැලි කොහොබත් තිබ්බ දෙකම දාන්න ඕනේ. කොම්පෝස්ට් සහ මෙහෙමද දැන් කොම්පෝස්ට් සහ මතු පිටපස් එකට එක අනුපාතයට එකතු කරනවා. එකට එක අනුපාතයට එකතු කරලා මේ බඳුන පිරවීම කරනවා. බඳුන පුරවලා අපි බඳුන සකස් කරගන්නවා. ඊට පස්සේ අතු කැබැල්ලක් අරගෙන හරි අතු කැබැල්ලක් අරගෙන අතු කැබැල්ල බලන ළමයි මොන වගේ අතු කැබැල්ලක්ද දීලා තියෙන්නේ කියලා උදාහරණයක් විදිහට හිතන්නකො ළමයි මේ වද කියලා වද වගේ එකක් නම් ළමයි අතු කැබැල්ල එක ප්‍රධාන කොටස් තුනක් තියෙනවානේ ලා ලා දඬු ලා දඬු කොටස දල දඬු කොටස සහ අඩ දල දඬු කොටස කියලා. එතකොට ඔය රෝස වගේ එක නම් අඩ දල දඬු කොටස තමයි යොදාගන්නේ. හරි. එතකොට බතල වගේ එක නම් මේ ලා දඬු කොටස. ඊට පස්සේ දල දඬු කොටස යොදා ගන්න වඤ්ඤොක්කවල වගේ. නේ? එතකොට මේ වගේ එකදී අපි හරියට තෝරගන්න ඕනේ නියමිත පරිණත අගය තෝරගන්න ඕනේ දඬු කැබැල්ලේ. හරිනේ. එහෙම තෝරාගෙන වැඩිපුර ශාකපත්‍ර හරි කොටස් තියෙනවා නම් ළමයි මෙන්න මෙහෙම අපි ඉවත් කර ගන්න ඕනේ. මම මේක ආදර්ශණයට ගන්නවා. මෙහෙම වැඩිපුර තියෙනවා නම් ළමයි මේ කොටස් ඉවත් කර ගැනීම කරනවා මෙන්න මෙහෙම. හරි? ඉවත් කර ගන්නවා. ඒත් එකම පත්‍ර වැඩියෙන් තියෙනවා නම් පත්‍රත් මෙහෙම ඉවත් කර ගන්නවා. හරි? පත්‍රත් ඉවත් කර ගැනීම කරනවා. මේ බලන්න. පත්‍රත් ඉවත් කර ගන්නවා. මේ බලන්න. පත්‍රත් අඩු කරගන්න. ඊට පස්සේ තවදුරටත් වැඩි නම් මේ වගේ පත්‍රවල භාගයක් දක්වා ඉවත් කර ගන්නවා. ඇයි ඒ? උත්සේදනය අවම කිරීම සඳහා. හරි? උත්සේදනය අවම කිරීම සඳහා පත්‍රවල භාගයක් ඉවත් කර ගන්නවා. හරිනේ? හරි. කොටසක් තියන්නේ ඇයිද? ප්‍රභා සංශ්ලේෂණය පවත්වා ගන්න අපි තියන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙයා යටි පැත්ත කෙල උඩ පැත්ත කෙලවර නම් ළමයි හරි තිරස්ව කපන්න ඕනේ. කපලා තින්ත ටිකක් කාලෙක කරන්න ඕනේ. ඊට පස්සේ යටි පැත්ත කෙලවර ගත්තොත් එහෙම ළමයි මෙන්න මෙහෙම අංශක 45ක වගේ ආනතියක් එන්න කැපුමක් යොදන්න ඕනේ. හරියට තැලෙන්නේ නැති වෙන්න. හරිනේ? ඉතින් මේ වගේ අංශක 45ක ආනතයකින් කැපුමක් හදුවා. ඊට පස්සේ තියෙයි ගොඩක් දුරට වලක මොනවද තියෙන්නේ? ඔක්සීන් තියෙයි. ඔක්සීන් වල මේවා මේ යටි පතුල ටච් කරලා මේ ඔක්සීන මේක ගැල්වීම කරලා ඊට පස්සේ අර අපි හදාගත්ත මාධ්‍ය තුල මෙහෙම මේක තුලට අපි දණු කැබැල්ල මේ සංස්ථාපනය කරනවා. සංස්ථාපනය කරලා අවසානයේදී එනවා පොලිතීන් බෑග් එකක් විනිවිද පේන. පොලිතීන් බෑග් එක ඇතුළට මේක දාලා මේ පැත්තෙන් උඩින් මෙහෙම පොලිතීන් බෑග් එක සරල සූර්ය ප්‍රචාරක ව්‍යුහය මතක නේද? පොලිතීන් බෑග් එක මෙන්න මෙහෙම ඇටෝමක් විදියට සකස් කරන්න. පැහැදිලිනේ? එහෙනම් දඩු කැබැල්ල මුලක් දා ගැනීම ආශ්‍රිත ඕක. එහෙනම් සාග ප්‍රචාරණය සම්බන්ධ ප්‍රැක්ටිකල් ඔක්කොම උතනින් ඉවර වෙනවා. හරිනේ? හරි.